මේ තමයි මං හදපු චොක්ලට් මූස් ට්‍රයිෆල් එක. මේක හදාගන්න ඇත්තටම එච්චර අමාරු නැහැ. අපිට ඉතින් අවශ්‍ය දේවල් හොයාගන්න තමයි තියෙන්නේ. ඉතින් කොහොමද ඔයාලට හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මුලින්ම මේ විදියට මම ඩාර්ක් චොක්ලට් ස්ලැබ් එකක් අරගෙන ඒකෙන් ග්‍රෑම් 220ක් වගේ ප්‍රමාණයක් මේ විදියට හීනියට කපා ගන්නවා. ඒක අපිට ඕන වෙනවා කොටස් දෙකකට. එකක් කස්ටර්ඩ් එක චොක්ලට් කස්ටර්ඩ් එක හදාගන්න. අනිත් එක මට ඕන වෙනවා චොක්ලට් මූස් එක හදාගන්න. මුලින්ම මම මේ කඩෙන් ගත්ත කස්ටර්ඩ් එකක් දැම්මේ භාජනයේට. එතන තියෙනවා මිලිලීටර් 500ක ප්‍රමාණයක්. ඒකට දාගන්නවා අර ග්‍රේට් කරගත්ත පුංචියට කපාගත්ත චොක්ලට් ග්‍රෑම් 100ක් වගේ ප්‍රමාණයක්. ඒක දාලා අපි කලවම් කරනවා මේ විදියට. මේ හදන්නේ චොක්ලට් කස්ටර්ඩ් එක. කස්ටර්ඩ් එක අපිට ඕනේ නම් ඉතින් ගෙදර හදාගන්නත් පුළුවන්. කස්ටර්ඩ් එක මේ විදිය වුණායින් පස්සේ අපි ලිප නිවලා ටිකක් නිවෙන්න තියමු මේක. දැන් තියෙන්නේ චොක්ලට් මූස් එකට චොක්ලට් ටික දිය කරගන්න. වතුර ටිකක් නටන්න තියලා මම දැන් ඩබල් බොයිල් කරන්න හදන්නේ. අර චොක්ලට් ග්‍රෑම් 120ට මිලිලීටර් 60ක් හෙවි ක්‍රීම් දානවා. දාලා මේ විදියට අපි ඩබල් බොයිල් කරගන්නවා. ඒක දිය වෙනකම්. හොඳට දිය වුණාම ලිප නිවලා ඒකත් අපි අයින් කරලා තියාගන්නවා, නිවෙන්න තියාගන්නවා. මෙතන අරන් තියෙනවා හෙවි ක්‍රීම් මිලිලීටර් 250ක්. ඒකට සීනි මේස් හැඳි 2යි, වැනිලා තේ හැඳි 2යි දාලා අපි ඒකත් විප් කරගන්නවා. ඒක තමයි අපේ අවසාන ලේයර් එක හැටියට උඩටම අපි දාගන්නේ. ඒක පාවිච්චි කරනකම් අපිට පුළුවන් මේක ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. දැන් චොක්ලට් මූස් එක හදන්න හෙවි ක්‍රීම් මිලිලීටර් 200ක් දාලා අපි අර ඩබල් බොයිල් කරගත්ත චොක්ලට් මිශ්‍රණයත් ඒකට දාගන්නවා. දාලා මේක විප් කරගන්න තියෙන්නේ. එකට මම වැනිලා තේ හැලි දෙකකුත් එකතු කරා. එකතු කරලා මූස් එක හැදෙනකන් අපි ඒක විප් කරගන්නවා. දැන් අපේ චොක්ලට් මූස් එකත් රෙඩි. දැන් අපිට තියෙන ට්‍රයිෆල් එක අරේන්ජ් කරගන්න. ඉතින් සේරම දේවල් ලෑස්ති කරගෙන තියෙන්නේ දැන්. එදා හදපු චොක්ලට් කේක් එක කෑලි වලට කපාගෙන තියෙනවා. ඒ වගේ මම තව හදාගත්ත ස්ට්‍රෝබෙරි ජෙලි එකක්. ඒකත් පුංචි කෑලි වලට කපලා ගත්තා. මුලින්ම කපාගත්ත චොක්ලට් කේක් කෑලි ටිකෙන් භාගයක් අරගෙන අපි යටම ලේයර් එක හදා ගන්නවා. ඊළඟට මේක පෙඟෙන්න මම හදාගෙන තියෙන්නේ මෙතන කෝපි. ඇත්තටම කෝපි වෙනුවට මිල්ක් කොෆි එකක් හදාගත්තා නම් ගොඩක් හොඳයි මට හිතන විදියට. මට ඒක පොඩ්ඩක් අමතක වුණා. මිල්ක් කොෆි දැම්ම නම් ඊට වඩා හොඳයි කියලා මට හිතුණා. ඊළඟට අපේ කස්ටර්ඩ් එක මේ විදියට ලේයර් එකක් දානවා. හදාගත්ත කස්ටර්ඩ් එක, චොක්ලට් කස්ටර්ඩ් එක. ඊට පස්සේ ඒකට උඩින් තනින් තැනට ජෙලි කෑලි ටිකක් දානවා. ස්ට්‍රෝබෙරි වගේ දෙයක් තියෙනවා නම් දාන්න පුළුවන් ඕගොල්ලන්ට ජෙලි වෙනුවට. කෑලි කපලා මම පහසුවට මේ ඉතින් මේ ස්ට්‍රෝබෙරි ජෙලි දැම්මේ. ඊළඟට නට්ස් වර්ගයක් දාන්නත් පුළුවන්. මං ගාව චොක්ලට් ආමන්ඩ් වගේ මම පුංචි කෑලි කපලා දැම්මා. චොක්ලට් පීනට්
උනත් කමක් නැහැ. නිකම් පීනට් උනත් කමක් නැහැ. කැෂූ හරි කමක් නැහැ. දාගන්න පුළුවන් නට් වර්ගයක්. ඊට පස්සේ ආයෙසරයක් අපි දානවා චොක්ලට් ලේයර් එක. දැන් ඉස්සෙල්ලා විදියටම රිපීට් කරන්න තියෙන්නේ අපි දාපු දේවල්. චොක්ලට් ටිකක් කේක් ටිකක් මොයිස්ට් වෙන්න තමයි මේ විදියට මිල්ක් කොෆි දාන්න ඕනේ. ඊළඟට මම පොඩ්ඩක් ආයෙසරයක් කස්ටර්ඩ් ඉතුරුලා තිබුණා ඒක දැම්මා. ආයෙසරයක් ජෙලි නට්ස් උයි දානවා. ඔයගලන්ට කැමති නම් පුළුවන් මූස් ලේයර් එක දාලා ඉවර වෙලා එකට උඩින් මේක ජෙලි කෑලි ටික දාන්න. එහෙමත් කරන්න පුළුවනි. දැන් දාන්නේ මම හදාගත්ත චොක්ලට් මූස් එක. ඉතින් අපි අන්තිමට හදාගත්ත විප් ක්‍රීම් ටික දාගන්නවා. පොඩ්ඩක් ඒක ලස්සන කරගන්නවා මේ විදියට. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ ට්‍රයිෆල් එක ගැන? ඔයගොල්ලෝ මේකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න යාළුවොත් එක්කලා. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් හැටියට දාන්න. මම කැමති ඔයාලගේ අදහස් දැනගන්න. ඊට උඩින් මම වක් කරගත්ත මේ මල් ළඟ තිබිච්ච කැරමල් සෝස් වගේක්. ඉතින් ඔයාලට පුළුවන් අර ජෙලි ටිකක් ඉතුරු කරගෙන ඉන් කැරි ටිකක් උඩින් තියලා හරි කැමති විදියකට නට්ස් ටිකක් දාලා හරි මේක ලස්සන කරගන්න. ඉතින් මේ ට්‍රයිෆල් එක හැදුවේ මම මෙහි ඉන්න මගේ දන්න නංගි කෙනෙක්ගේ බර්ත්ඩේ පාටි එකකට. ඇත්තට මේක 15 දෙනෙකුට විතර සෑහෙන්න ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න මේක. එහෙනම් ඉතින් ආයෙත් හමු වෙමු අපි රසවත් කෑමක් එක්ක. ඔයාලා හැමෝටම සුබ දවසක්.